අද අපි යන්නේ තිසාවැව පාමුල තියෙන පෞරාණික උද්‍යානයකට. ඒ කියන්නේ රන්මස් උයනට. එතන තියෙන මෙන්න මේ සංකේත සහිත ගල් පුවරුව, එහෙම නැත්නම් ස්ටාර් ගේට් එක ගැන විවිධ මත පළ වෙනවා. අපි ගිහින් බලමු. විශ්වය සමග සම්බන්ධතාව පැවැත්වුවා කියලා කියනවා. මෙතෙන්දී අපිට දියුණු තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කරලා තියෙන පොකුණු දෙකක් දකින්න පුළුවන්. ඇත්තටම මේ උද්‍යානය රාජකීයන්ගේ එහෙම නැත්නම් රජවරුන්ගේ පරිභෝජනය සඳහා සකස් කරපු එකක්. ඒ වගේම රන්වන් පාට මාළු හිටපු නිසා මේකට රන්මස් උයන කියලා කිව්වලු. 6 වෙනි මිහිඳු රජුගේ වෙස්සගිරිය සෙල්ලිපිය මේක රන්මස් උයන කියලා නම් කරලා තියෙනවා. ඉතින් අපි මේ ඔක්කොම බලන්න මගේ channel එකට ආර්ය නේචර් ක්‍රාෆ්ට් එකට යමු. ඔයගොල්ලෝ තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යමු. ඉතින් අපි රන්මස් උයනට ගිහිල්ලාම බලමු. මේ උද්‍යානයට ඉසුරුමුණිය පැත්තෙනුත් ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම ඉසුරුමුණියට අනිත් පැත්තේ ගේට්ටුවෙනුත් ඇතුල් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ පොළොවට යට වෙලා විනාශයට පත් වෙලා තිබිච්ච රන්මස් උයන නටඹුන් හොයාගත්තේ 1901 CP බෙල් මහත්තයා. මේකේ රන්වන් පාට මාළු හිටපු නිසා රන්මස් උයන වුණා කියලා තමයි කියන්නේ. අතීතයේ හිටපු ශ්‍රී ලාංකිකයින්ගේ නිර්මාණශීලී බවට, උද්‍යාන කලා හැකියාවලට, ජල කළමනාකරණ හැකියාවලට හොඳ සාක්ෂියක් තමයි රන්මස් උයන. ඒ වගේම තවත් ඉතින් කිව්වොත් සාලිය කුමාරයාට අශෝකමාලා හම්බුනේ මෙන්න මේ සුන්දර වන උයනේදී. ඒක නිසා ඉසුරුමුණිය කෞතුකාගාරයේ තියෙන පෙම්යුවල කැටයම අපි හැමෝම දන්න රන්මස් උයනෙන් හමු වෙලා තියෙනවා කියලා පැවසෙනවා. ඒකේ නිරූපණය කරන්නේ සාලිය අශෝකමාලා කියලා තමයි කියන්නේ. මෙන්න මෙතන මේ දියගල් වලින් වට වෙච්ච පැරණි ගොඩනැගිල්ලක නටඹුන් මේ විදියට ඉතිරි වෙලා තියෙනවා. ඒක රජවරු නිදහසේ කාලය ගත කරන්න යොදාගත්ත තැනක් වෙන්න ඇති. රන්මස් උයන තුරුගොමුවල සිසිලස, කුරුල්ලන්ගේ නාදය, ඒ වගේම තිසාවැවේ හීන් හුළඟ මේ සේරම විඳින්න පුළුවන් සුන්දරම සුන්දර තැනක්. දැන් අපි හිමිහිමීට පොකුණක් ළඟට ලං වෙනවා. ගල් වලින් හදපු පියගැට පෙළක්, කුඩා පාලමක්, මේක රජවරු ස්නානය කරපු එහෙම නැත්නම් ජල ක්‍රීඩා කරපු තැනක් කියලායි කියන්නේ. තටාකයේ බිත්තියේ තියෙන මේ හස්ති රූප ටික නැත්නම් ඇත් රූප ටික මේ තටාකයට අමෝතුම චමත්කාරයක් ලස්සනක් එකතු කරනවා. මේ බලන්නකෝ. මේ තටාකයේ බිත්තියේ තියෙන හස්ති රූප ටික. මේක පොකුණට හරිම ලස්සනක් එකතු කරනවා. ඔලු නෙළුම් වගේ මල් වර්ගත් මේ යටින් තියෙනවා. ඒවයි කොළත් පෙන්නනවා. මේ පොකුණේ තියෙන මේ ආවරණයක් සහිත බලන්නකෝ උඩින් වැහිලා තියෙන්නේ. ආවරණයක් සහිත විවේක කාමරය හරීම විශේෂ තැනක්. ඒක හරීම නිර්මාණශීලීව කරලා තියෙනවා. සුමට ගලින්මයි කරලා තියෙන්නේ. ඒත් හරි සුමටයි. ජල ස්නානයට අමතරව මෙතන සුව පහසුව විවේක ගන්න පුළුවන් විදිහට තමයි ඒක සැලසුම් කරලා තියෙන්නේ. මේ පොකුණට ජලය ගන්නයි ජලය පිට කරන්නයි දෙකටම පැරණි ජල කළමනාකරණ ශිල්ප ක්‍රම
පාවිච්චි කරලා තියෙනවා. මේ පේන්නේ තිසාවැවේ වැව් බැම්ම. ඒ අතර අර ඈතින් යන දිගු පිල් කලබක් එක්ක මොන රෙකර බලන්නකෝ. හිමි හිමීට ඉස්සරහට යනවා. ඇත්තටම වටපිටාවේ සුන්දරත්වයත් එක්ක මුසුණු මේ පොකුණ හරිම සුන්දර මනස්කාන්ත දර්ශනයක් නිර්මාණය කරනවා. ඇත්තෙන් මේ දවස්වල රන්මසු වෙනට ආව ගියාය. මේ පරිසරයේ චමත්කාරය හරියට විඳින්න ඇති. ඒ ගැන නිකන් මැවිලා පේනවා. මේ පොකුණු වලට ජලය ඉන්නේ තිසාවැවෙන්. ඒවා උමන් මාර්ග ඔස්සේ එනවා කියලා තමයි කියන්නේ. උමන් මාර්ග වලට අමතරව මෙන්න මේ වගේ ජලය ගෙන යන කාණු නැත්නම් විවෘත කාණු තාමත් තියෙනවා. ඒවයි පිටත බිත්ති ගඩොලින් ගල් වලින් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ තවත් ජල තටාකයක්. එහෙම නැත්නම් පොකුණක්. ඒකේ අද අපි දකින ස්විමින් pool එකක තියෙන තාක්ෂණයට සමාන තාක්ෂණයක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම ඇඳුම් මාරු කරන්න ඩ්‍රෙසින් රූම් එකකට සමාන අංග මේකේ තියෙනවා. විවේකාගාරයක්, පිහිනුම් මංගනයක් වගේ දේවලුත් තියෙනවා. උමම් මාර්ගයක් ඔස්සේ තිසාවැවේ ඉඳන් මේ පොකුණට ජලය ගේනවා. ඒ වගේම මෙන්න මේ කුඩා පඩි පෙළකින් තමයි පොකුණට බහින්න තියෙන්නේ. පිටතින් වැසි ජලය පොකුණට ගලාගෙන එන එක වළක්වන්න පොකුණ වටේ මෙන්න මේ විදියට හදලා තියෙනවා. බලන්නකො හරික සුමට බව හරිම නිර්මාණශීලී විදියට වටේ බැම්ම හදලා තියෙනවා. ඒ වගේම වැඩිපුර තියෙන ජලය ඉස්සරහ තියෙන දියාගල් වලට බහින්න සලස්සලා තියෙනවා. ඒ වගේම මේ පොකුණේ ගලේ බෑවුම ඔස්සේ ජලය රූරා වැටෙන්න සලස්සලායි තියෙන්නේ. තිසාවැවෙන් ගලාගෙන එන ජලයේ වේගය පාලනය කරලා ඒව ක්‍රමානුකූලව පොකුණු වෙත මුදා හරින්න ජල තාක්ෂණය හොඳින්ම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ උයන තියෙන පොකුණු භූගත කාණු පද්ධතියක් මගින් එකිනෙකට සම්බන්ධයි කියලාත් කියනවා. ඊට පස්සේ අපි මේ ග්‍රීන් කාපට් එක පහු කරගෙන රන්මස් උයන තියෙන වඩාත්ම මතභේදයට තුඩු දුන්න තැනට ගියා. ඒ කියන්නේ ස්ටාර් ගේට් එක ළඟට. එහෙම නැත්නම් තාරකා දොරටුව බලන්න අපි ආවා. මේ තියෙන්නේ ස්ටාර් ගේට් එක. එහෙම නැත්නම් ඒ රූප සහිත සංකේත චක්‍රය. ගල් කුලක සිරස් තලයේ තමයි මේ කොටලා තියෙන්නේ. මේ ගැන ගොඩක් මත තියෙනවා. ඒත් මේ ස්ථානය එහෙම නැත්නම් මේ ගල් කුලේ තියෙන මේ සංකේත චක්‍රය මොකක්ද කියලා තාමත් අභිරහසක්. මෙන්න මේ සංකේත චක්‍රය මීටර 1.8ක විතර නිෂ්කම්භයක් තියෙන වෘත්තයක්. ඒක ඇතුලේ විවිධ ජ්‍යාමිතික හැඩ සහ සත්ත්ව රූප කොටලා තියෙනවා. පිටත රවුමේ ජලජ ජීවීන් ගොඩක්. ඒ කියන්නේ හක්බෙල්ලෝ, කැස්බෑවෝ, ඉබ්බෝ, කකුලුවෝ, මුදු අශ්වයා, මුදු සිංහ දැල්ලෙක් වගේ රූප සටහනුත් තියෙනවා. මැද කොටසේ හතරස් ජ්‍යාමිතික හැඩ තුල වෘත්ත 7ක් තියෙනවා. මේ සංකේත චක්‍රය ගැන විවිධ මත තියෙනවා. සමහරු කියනවා ඉසුරු මුනියේ හිටපු ඍෂිවරු ලෝකයේ සමග ගනුදෙනු කළේ මේ තාරකා දොරටුවෙන් කියලා. ඒ වගේම තවත් කොටසක් කියනවා මේ යම් අධ්‍යාත්මික පුහුණුවක යෙදුණු අය, භාවනාවක යෙදුණු අය මේ පිහිටි ගල පාවිච්චි කළා කියලා. කොහොමුණත් මේ විවිධ මත ගැන එකතාවයකටපත් වෙලා නැහැ තාම. මේ මෙතෙන්ට ආපු විදේශිකයෝ වගේ මේ ගැන හරි උනන්දුවෙන් තොරතුරු අහනවා. ඒගොල්ලන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් අමාරුයි. සී.පී. බෙල් මහත්තයයි සෙනරත් පරණවිතාන මහත්තයයි මේ ගැන දරන මතය මෙන්න මේ පෝරුවේ සඳහන් වෙලා තියෙනවා. මේ බලන්නකෝ මෙයා තාමත් කුතුහලයෙන් එබි බලනවා. ඉසුරු මුනියට එන බැතිමතුන් ගොඩාක් වෙලාවට රන්මස් උයන බලලා අනිත් පැත්තේ ගේට්ටුවෙන් ආපහු යනවා. මෙන්න මේ ගලින් නෙළුම් පියගැට පෙළ මේ බලන්නකෝ. මේ උද්‍යානයට මුතුම ලස්සනක් එකතු කරනවා. ඊළඟට අපි යන්නේ රන්මස් උයනට ජලය සපයන ජල මූලාශ්‍රය. එහෙම නැත්නම් තිසාවැව බලන්න. මෙන්න මේ වගේ පඩි පෙළකින් උඩට ගියාම තිසාවැවේ වැව් බැම්මට නැග ගන්න පුළුවන්.
ඔයගොල්ලන් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. අද වැහිබර දවසක් නිසා තිසා වැවේ ඉවුර ටිකක් සිසිල්. මේ නිහඬ තිසා වැව රන්මසු උයනට උමම් මාර්ගයකින් ජලය සපයනවා. රන්මස් උයනේ පොකුණු වලින් පිට වෙන ජලය උයනේ පහළ තියෙන මෙන්න මේ දියාගල් වලට පිරීලා පස්සේ කෙත් වතු වලට ගලාගෙන යනවා. ඉතින් දැන් අපි රන්මස් උයන ගැන ගොඩක් කතා කළා. සෝබාදහමේ අසිරිය විඳ ගන්න නිර්මාණශීලීව සැලසුම් කළ රන්මස් උයනෙන් ඉතින් අදට අපි සමු ගන්නවා.